පෙරේදා මම හිතන්නේ දවස් දෙකකට විතර කලින් කළුතරද තිබ්බනේ මහින්ද රාජපක්ෂ මහත්මයා සහභාගී වෙන මොකක් උත්සවයක්. මම හිතන්නේ ඒක ජනතා රැලියක් වෙන්න පුළුවන්. රෝහිත අබේගුණවර්ධන තමයි ඒක මේ සංවිධානය කරලා තිබ්බේ. චාමර සම්පත් දසනායකත් මම දැක්ක එතන ගිහිල්ලා කතා කරනවා. අර කවුද මහින්ද විජේසේකර මැරෙන්න තිබිලා 99 බේරුණු කතාවක් චාමර සම්පත් දසනායක කියන්නේ ඇල්ලේදී බෝම්බයකට අහුවෙලා ඔය එදා ඒ රැසීමෙන්. එතන මේ ඉන්ටරෙස්ටින්ම කතාව කරන්නේ යාපනයේ മന്ത്രി අර්චුනා රාමනාතන්. අර්චුනා එතන හොඳ ලස්සන කතාවක් කරනවා මහින්ද රාජපක්ෂ ඉස්සරහා තියාගෙන. මිනිහා කියනවා මහින්දව දැක්කහම මේ මිනිහට මොකද්ද අමුතු බයක් වගේ ෆීලිං එකක් එනවලු. ගෞරවාන්විත ෆීලිං එකක් එනවා. මොකක් හරි ඔන්නෝම කතාවක් කියනවා. එහෙම කියලා කියනවා මහින්ද රාජපක්ෂ ගැන ලොකු වර්ණනාවක් කරලා එතනදී අන්තිමට අර්චුනා රාමනාතන් කියනවා මේ ආණ්ඩුව බලයට ගේන්න මාලිමාවට වැඩියෙන්ම සල්ලි වියදම් කරේ දෙමළ ඩයස්පෝරාව, ඒ කියන්නේ විදේශගත දමිළ ප්‍රජාව. එහෙම සල්ලි වියදම් කරේ ඊළම දෙයි කියලා බලාපොරොත්තුෙන් දෙමළ ඩයස්පෝරාව සල්ලි වියදම් කරත් දැන් හැබැයි බලාපොරොත්තු කඩ වෙලා තියෙනවා. ඒක හින්දා ඊළඟ පාර නම් මේ කට්ටියට දෙමළ ඡන්ද හම්බෙන්නේ නැහැ. එහෙම කියලා අර්චුනා මේ බොරුව කියාගෙන යනකොට අර්චුනාට තමන් කියන එක අමතක වෙනවා. ඒ කියන්නේ තමන් මේ මොකද්ද මේ කියමින් ඉන්නේ කියන එක මිනිහට අමතක වෙනවා. කතාව මුලදී පටන් අරගෙන අන්තිම හරියට යනකොට. මිනිහා කියනවා 2029 අනිවාර්යයෙන්ම නියත ජනාධිපති වෙන්න. නාමල් රාජපක්ෂ අනුර කුමාර දිසානායකලාගෙන් කරගන්න බැරි වැඩේ නාමල් රාජපක්ෂගෙන් කරගන්න පුළුවන් කියලා. එතකොට අර්චුනා රාමනාතන් දැන් රටට කියන්න ඕනේ අනුර කුමාර දිසානායකගෙන් කරගන්න බැරි වුණා. නාමල් රාජපක්ෂගෙන් 2029 දී ඒගොල්ලෝ කරගන්න බලාපොරොත්තු වෙන වැඩේ මොකක්ද කියලා. හරිද? ඇත්තටම මේ රටේ පත් වෙන කිසිම පාලකයෙක් නාමල් රාජපක්ෂවත් අනුර කුමාර දිසානායකවත් දිලිත් ජයවීරවත් වෙන මොකෙක්වත් තමිල් ලීලමක් කියලා එකක් හදන්න අනුමැතිය දෙන්නේ නැහැ. ඒ දෙන දවස එහෙම දුන්නොත් ඒ දෙන දවස තමයි එයාගේ පාලනයේ අවසාන දවස වෙන්නේ. එහෙම දෙන්න බෑනේ. ඒක ප්‍රායෝගික නෑනේ. කිසිම පාලකෙක් ඒකට වැඩ කරන්නේ නැහැ. ඕනෑම පාලකෙක් කැමති තමන්ගේ පාලන ප්‍රදේශය වැඩි කරගන්න මිසක් අඩු කරගන්න නෙමෙයිනේ. නමුත් අර්චුනා රාමනාතන් මේ වගේ කතාවක් කියන්නේ නැහැ. මිනිහා ওই කතාව කවදාවත් දෙමළෙන් කියන්නේ නැහැ නේ උතුරට ගිහිල්ලා. මිනිහා ඕක නිරන්තරයෙන්ම සිංහලෙන් තමයි කියන්නේ. මේ දකුණේ සමාජයට පේන පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ ඉන්න තැනදී දැන් මිනිහා සිංහලෙන් කියන්නේ ප්‍රභාකරන් අපේ දෙයියා. අපේ දෙයියා ප්‍රභාකරන් අපි ඒක අදත් කියනවා. ඒ වුණාට ඔයගොල්ලන්ට බෑනේ මේ හමුදාව වෙනුවෙන් මෙහෙම කතා කරන්න, හමුදාව වෙනුවෙන් අරක කතා කරන්න, යුද ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙම කතා කරන්න. එහෙම බෑනේ කියලා මිනිහා සිංහලෙන් කියනවා. මිනිහා ඔක දෙමළෙන් කියන්නේ නැහැ ගිහිල්ලා උතුරට ගිහිල්ලා. ඒ කියන්නේ මිනිහා ඔක දෙමළෙන් කිව්වොත් මාලිමාවේ උන්ට කොන්ද පණ නැහැ හමුදාව වෙනුවෙන් කතා කරන්න කියලා මොකද වෙන්නේ? ඒ කියන්නේ මිනිහා ඔක දෙමළෙන් කවදාවත් කියන්නේ නැහැ. දකුණේ සිංහල සමාජයට තමයි ඔය කතාව ඔක්කොම කියන්නේ. ප්‍රභාකරන් ඇත්තටම අර්චුනා රාමනාතන්ගේ දෙයියා නම් මහින්ද රාජපක්ෂින් ඉස්සරහා ඉඳගෙන කතාවක් කරන්න දෙන්නේ නැහැ නේ. අර්චුනා රාමනාතන් මහින්ද රාජපක්ෂ දැක්කහම අමුතු ගෞරවාන්විත හැඟීමක් එනවා කියලා කියයිද? ප්‍රභාකරන්ට ඇත්තටම දෙයියෝ විදිහට සලකන මිනිහෙක් න ะ. ඒ කියන්නේ ප්‍රභාකරන් ඇත්තටම දෙයියෙක් විදිහට සලකන දෙමළ ජාතිකයෙක් නම් ඒ මිනිස්සයාට මහින්ද රාජපක්ෂ කෙනෙක් වෛරයක් නෙමෙයි තියෙන්න ඕනේ. ගෞරවයක් තියෙන්න විදියක් නැහැ නේ. එහෙම කොහොමද ගෞරවයක් හිතට එන්නේ? කියන්නේ මහින්දට බටර් පාර ගන්නවත් ඕනේ. මොකද මේ උතුරේ ඡන්ද කඩන්න පොහොට්ටුවෙන් දාපු ඩයල් එකනේ අර්ජුනා රාමනාතන් ස්වාධීන മന്ത്രിවරයෙක් හැටියට උතුරට දැම්මා. උතුරේ තියෙන දෙමළ පක්ෂවල ඡන්ද සහ NPP එකට වැටෙන්න තියෙන ඡන්ද යම් කිසි විදියකින් සජබෙට ඡන්ද වැටුනොත් ඒ වැටෙන ඡන්ද අරව මේව කඩන්න දාපු මිනිහා තමයි අර්ජුනා රාමනාතන් පොහොට්ටුවේ. හරිද? එතකොට දැන් මිනිහට වෙලා තියෙන්නේ මිනිහා සිංහලෙන් දකුණට ඇවිල්ලා කියනවා ප්‍රභාකරන් අපේ දෙයියා උඹලාට ඒ වුණාට උඹලගේ දෙයියෝ ගැන කතා කරන්න පණ නැහැ අපිට අපේ දෙයියෝ ගැන කතා කරන්න පණ තියනවා කියලා. මම මිනිහා ඔක උතුරට ගිහිල්ලා කියන්නේ නැහැ. මිනිහා ඔක නිරන්තරයෙන්ම සිංහලෙන් ওই විදිහට දිගටම කියන්නේ මොකක්ද දන්නවද? මිනිහා බලාපොරොත්තු වෙනවා ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් හෝ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් හෝ සභානායක බිමල් රත්නායක වගේ මේ ආණ්ඩුවේ টොප් ප්ලේයර් එකේ ඉන්න කෙනෙක්ගෙන් මේකට ප්‍රතිචාරයක් විදිහට දිගින් දිගටම මෙහෙම කියද්දි මේකට යම්කිසි ආවේගශීලී වෙලා හැඟීම් බර වෙලා මේකට උත්තරයක් විදියට ඔව් මම සිංහල බෞද්ධෙක් මම සිංහල බෞද්ධය වෙනුවෙන් පෙනී ඉන්නවා මේක සිංහල බෞද්ධ රටක් හෝ එතනින් එහාට ගිහිල්ලා
මේ ආණ්ඩුවේ টොප් ලේයර් එකේ ඉන්න කෙනෙක් යම්කිසි ජාතිවාදී ප්‍රකාශයක් කරයි කියන බලාපොරොත්තුව මිනිහට තියෙනවා. ඒ කියන්නේ මම සිංහල බෞද්ධයෙක් කියලා කියන එක ජාතිවාදී නෑ. ඒක මමත් සිංහල බෞද්ධයෙක් නේ. ඉතින් මම ඒක ප්‍රසිද්ධිය කියනවා. ඒ වගේම දෙමළ හින්දු භක්තිකයන්ට ඒක කියන්න අයිතිය තියෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් මේ ජන වර්ගයේ ඉන්න අපේ සහෝදරවරු ඒක කියනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. නමුත් එතනින් එහාට ගිහිල්ලා මොකක් හරි ජාතිවාදී කතාවක් කියව ගන්න තමයි මේ try කරන්නේ. ඒ කියන්නේ ප්‍රභාකරන් අපේ දෙයියා. අපි ඒක අදත් සමරනවා. අරක මේක කියලා මේ පැත්තෙන් ඔව් තොපිට අපි තමයි ගැහුවේ කියලා මොකක් හරි මේ ආණ්ඩුවේ කෙනෙක් ලව්වක් කියව ගන්න. ඒ කියන්නේ මේ විදිහට දිගින් දිගටම මිනිහා ඔක සිංහලෙන්ම ඔක කියන්නේ ඒකනේ. ඒ කියන්නේ ඔක නැත්තම් මිනිහට දෙමළෙන් කියන්න පුළුවන්කම තියෙනවනේ. දෙමළෙන් කියලා උතුරේ සමාජය අවුස්සන එක නෙවෙයි මිනිහගේ අරමුණ. මොකද උතුරේ සමාජයේ මිනිහව සත පහකට ගණන් ගන්නේ නැහැ. දෙමළ මිනිස්සු ලංකාවේ ඉන්න කිසිම බහුතරයක් දෙමළ මිනිස්සු අර්චනා රාමනාතන් මං හිතන්නේ මිනිහට ඡන්දෙ දීපු මිනිස්සු පවා අද පසුතැවිලි වෙනවා. මේ යකා පිස්සෙක් කියලා අර පාරවල් වල ඉන්න ගෑනුන්ගෙන් ගුටි ගන්න යනවා. නේද? මග දිගට මිනිස්සු එක්ක රණ්ඩු වෙනවා. තනිකර මේ පිරිමි ශරීරයක් එක්ක කාන්තා ආත්මයක් තියෙන මිනිස්සෙක්නේ අර්ජුනා රාමනාතන් කියන්නේ. එතකොට මිනිහට ලංකාවේ දෙමළ මිනිස්සුවත් ඡන්දෙ දීපු මිනිස්සුවත් ආයේ ඡන්දෙ දෙන්නේ නැහැ. මිනිහා ඕක දිගින් දිගටම දැන් සිංහලෙන් මේක කියන්නේ. ඒක තමයි රාජපක්ෂ කඳවුරේ අරමුණ. ඒ කියන්නේ අර හැමතිස්සෙම හදා ගන්න අර්ජුනා රාමනාතන් මේ උතුරේ කොටි වෙනුවෙන් පෙනී ඉන්න මිනිහෙක් විදියට අපිට පෙන්වන එක තමයි දකුණේ රාජපක්ෂ හිතවාදී මාධ්‍යවල සහ රාජපක්ෂ කඳවුරේ අරමුණ. කියන්නේ සිංහල ජනතාවට පෙන්වනවා මෙන්න අර්ජුනා රාමනාතන් කියන්නේ දෙමළ කොටි වෙනුවෙන් පෙනී ඉන්න ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී ඉන්න മന്ത്രി කෙනෙක්. ඌ ඇවිල්ලා ආණ්ඩුවට අභියෝග කරනවා ආණ්ඩුව නිවටේ වගේ ඉන්නවා කියලා. ඕක පෙන්න ගන්න ඕනේ සිංහල ජනතාවට දකුණේ. එහෙම පෙන්නගෙන ඒක එක වාසියක් කියලා බලාපොරොත්තු වෙනවා. ඔන්න ආණ්ඩුව මහා නිවටේ අර මේ කොටි වෙනුවෙන් පෙනී ඉන්න එකෙක් ඉස්සරහා කටවහගෙන ඉන්නවා කියලා. දෙවෙනි එක තමයි ආණ්ඩුවට මේකට කොයි වෙලේක හරි තරහා ගිහිල්ලා මේකට ප්‍රතිචාර දැක්කොත් අනිත් පැත්තට මෙයාගේ විදිහටම ජාතිවාදී විදිහට අන්න එදාට අර්ජුනා රාමනාතන් උතුරට ගිහිල්ලා දෙමළෙන් කියයි අන්න බලන්න අපි කිව්වා නේද උඹලා කොච්චර මේ විශ්වාසය තියන් හිටියත් මේ ආණ්ඩුව දෙමළ මිනිස්සු වෙනුවෙන් නෙමෙයි පෙනී ඉන්නේ මුළු සිංහල ජාතිවාදී ආණ්ඩුව මහින්ද රාජපක්ෂ විදිහම තමයි. එහෙම නැත්නම් ඊටත් එහා ගියපු ජාතිවාදීව තොපි ඡන්දෙ දුන්නේ රැවටිලා අන්න එදාට අර්ජුනා රාමනාතන් දෙමළෙන් කතා කරන්න පටන් ගන්නවා. ආණ්ඩුව ඕකට රිප්ලයි කරනකම් අර්ජුනා රාමනාතන් සිංහලෙන් තමයි කතා කරන්නේ. රිප්ලයි කරපු දවසට තමයි මිනිහා දෙමළෙන් කතා කරන්නේ. ඔය කියන්නේ ඩමි හතුරෙක් හදලා තියෙන්නේ. හැබැයි හතුරා ඩමියක්. ඒක හදලා තියන්නේ රාජපක්ෂ වීරයා වෙලා අර්ජුනා දුෂ්ටයා කරලා ඒ අර මොකද නැත්තම් වෙන හතුරෙක් බිහි වෙන්න දෙන්නේ නැහැ. තමන් විසින්ම හතුරෙක් නිර්මාණය කරනවා. ඒක හොඳ උපක්‍රමයක්. ඉතින් මේ ආණ්ඩුවට තාම කරගන්න බැරි වෙලා තින්නේ ඒක තමයි වුණාට. මේ ආණ්ඩුවට තාම බැරි වෙලා තියෙනවා තමන් විසින් නිර්මාණය කරපු හතුරෙක් තමන්ට එළියෙන් තියාගන්න. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මං කියන එක තේරෙනව නේද? ඒ කියන්නේ හැබැයි හතුරෙක් වෙනුවට තමන් විසින් නිර්මාණය කරපු හතුරෙක් එළියෙන් තියාගන්නවා. තමන්ට හතුරුකම් කරන තමන්ට විරුද්ධ මිනිසුන්ව එක්තෙන් කරගන්න. ඒක මේ ආණ්ඩුවට කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි රාජපක්ෂලා ඒක ලස්සනට කරනවා.